ප්‍රණීත භෝජන කීයක් තියෙනවද? 9යි. නව පනීත භෝජනානි සෙය්‍යතිදං අනුජානාමි භික්කවේ නව පනීත භෝජනානි සෙය්‍යතිදං සප්පි නවනීතං තේලං මధు පානිතං මච්චෝ මන්සං කීරං දදි සප්පි ගිතෙල් නවනීතං වෙඬරු දන්න කට්ටිය අතුස්සන බලන්න. එක්කෙනයි දාන්නේ. දෙන්නයි. මොනවද? බටර් දන්න කට්ටිය අතුස්සන. බටර් දන්න කට්ටිය මම බලපන් සුද්දගේ ළමයි. හරිද? වෙඬරු දන්නේ බටර් දන්නවා. බොල බටර් කියන්නේ සිංහල වෙඬරු. සිංහල දන්නේ සුද්දන්ගේ ළමයි. කලවන් ජාතිය. දරුණි වෙඬරු සදසි හදවත. ඒ කියන්නේ මොකද්ද? හදවත බටර් වගේ උණු වෙන. බටර් ටක් ගාලා උණු වෙනව නේද? නිකන් එළිය තිබ්බත් උණු වෙනවනේ. අන්න ඒ වගේ හදවත උණු වෙන නිසා ඒක උපමා කරනවා බටර් වගේ. දැන් බටර් වගේ හදවතක් කිව්වොත් මොකද වෙන්නේ? ඈ? කොළ කියනවද? දන්නව නේද? මොකද්ද? දන්නේ? ඇයි බං හදවත් වල බටර් ගාපු කියලා එකක් තියෙනව නේද? ඒ කියන්නේ මොකද? හදවත උණු වෙනව ටක් ගාලා කෙල්ලෙක් දැක්කාම. ඒක කියන්නේ. බොලා සින්දු අහලා තියෙන ඒක දන්නෙත් නෑ. මට ওই බස් එකේ යන ගමන් ඇහෙන ඒවා. හරිද? වාහනේ යන ගමන් ඇහෙනවට. ඒ ඇහෙනකොට ටක් ගාලා මං අතීතේ හොඳට සින්දු ਵਿਚාරය කරපු කෙනෙක්. ඒතර මට ටක් ගාලා තියෙනවා මෙතන මේ බටර් වගේ. එහෙනම් වෙඬරු සදිසි උණු වෙන හදවත. ඒකම තමයි දැන් කියන්නේ මොකද්ද? හදවත් වල බටර් ගාපු. හිරි වැටෙන්න බැලුම් දාපු. ඔව්. මොකකුණත් මොන කාලේ වුණත් අප්ඩේට් වෙලා ඉන්න ඕන. දැන් නම් දන්නේ බණ කියන්නත් බෑනේ එතකොට. හරි. දැන් මොකද වෙන්නේ? අන්න මේ ස්වාමීන් වහන්සේලා සප්පි නවනීතං ගැන කිව්වේ. සප්පි ගිතෙල් නවනීතං වෙඬරු තේලං දුන් තෙල් වගේ හොඳ තෙල් වර්ග. දුන් තෙල් බත් කියලා කියන්නේ හොඳම බත් జాතියක් නේ. ඔය දන්සල් එහෙම දෙන්නේ දුන් තෙල්. ඊට පස්සේ සප්පි නවනීතං තේලං මధు මීපැණි සප්පි නවනීතං තේලං මధు පානිතං උක්කකුරු. පානිතං කියන්නේ උක්කකුරු. මච්චං දියමස්. ඒ කියන්නේ මාළු. මන්සෝ ගොඩමස්. කීරං කිරි. දදි දී කිරි. ඔන්න ඔය 9 මොකනවද? නව ප්‍රණීත භෝජන. එහෙනම් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ අනුදැන වදාarලා තියෙනවා මොකද්ද? ප්‍රණීත භෝජන 9ක්. දැන් එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් එනවා මොකද්ද? ස්වාමින් වහන්සේ අපි මස් කනකොට ස්වාමින් වහන්සේ ප්‍රාණඝාතයට අනුබල දෙනවද? එහෙම එකක් නැහැ. එහෙම එකක් තියෙනවද නැද්ද? කවුරු හරි තියෙනවනම් අත උස්සන්න බලන්න. එහෙම සැකයක් තියෙනවනම් සැකයක් තියෙන කට්ටිය අත උස්සන්න. අපි මස් මාංශ කනවනම් අපි ප්‍රාණඝාතයට අනුබල දෙනවා. දැන් සමහර කට්ටිය එහෙම කියන මොකද්ද? මම කඩේට ගිහිල්ලා කුකුල් මස් කිලෝ එකක් ගන්නවා. කුකුල් මස් කිලෝ එකක් ගන්නකොට කුකුල් කඩේ එක්කෙනා තව එක්කෙනෙක් මරලා ගේනවා. එතකොට අපි ඒකට සපෝට් කරනවා. ඒ නිසා අපි ප්‍රාණඝාතයට අහු වෙනවා කියලා. නෑ ඒක වැරදි. එහෙම වුණා නම් මොකද වෙන්නේ? මං කන නිසා කුකුල්ලු මරනවා නම් මං බත් කන නිසා මෙයන් ඔන්න දැන් මං බත් කනවා. මං බත් කනකොට කඩෙන් හාල් ගේනවා. කඩේට තිස්ස මහරාමෙන් හාල් ගේනවා. තිස්ස මහරාමේ ගොවියෝ වැඩිපුර හාල් වවනවා. වී වවනවා. වී වවනකොට වී වගාවේ ඉන්නෝ මොනවද? සලබයෝ. කීඩෑවෝ. දැන් ඒකේ වගා කරන ගොවියා හාක්‍රෝස් පටාස් ගහනවා. මොකටද? කීඩෑවා සුවපත් වේවා. සලබයා දුකින් මිදෙත්වා. උදේ මේ හාක්‍රෝස් පටාස් ගහන්නේ සුවපත් වේවා. වල මැරෙන්න ගහන්නේ. එහෙනම් මතක තියාගන්න අපි කනකොට අපි කුකුල් මස් කනකොට කුකුල් පරිභෝජනයේ වැඩි වෙලා අපි ඒකට අහු වෙනවනම් අපි බත් කනකොට අපි අල කනකොට අපි ලීක්ස් කනකොට අපි අර්තාපල් කනකොට හැම එකටම බේත් ගහනවා. එහෙනම් බේත් ගහන්නේ සත්තු මරන්න. අපි එහෙනම් ඒකටත් අහු වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? බත් කන්න බෑ. අල කන්න බෑ. ලීක්ස් කන්න බෑ. කන්න පුළුවන් මොනවද? දත් මිටි. එහෙනම් මතක තියාගන්න ගොංකමට කියන්නේ පා තථාගත දේශනාව නිවැරදිව බලන්න. පොයින්ට් එකට හරියට පොයින්ට් එකට බලන්න. බුදුහාමුදුරුවෝ ඒ වගේ මේ අහගන්න මුග්ධ කතා කිව්වේ නෑ. මොකද්ද කිව්වේ? කර්මය අතීතයට පනවන්න බෑ. කර්මය වර්තමාන අකුසල සිතේ චේතනාව අකුසලය කාටවත් අතීතයට පනවන්න බෑ. දැන් මම කනකොට සතා මරලා තියෙන්නේ ඊයේ. එතකොට සතා මරපු එකාට අකුසල කර්මය වෙනවා. මට අකුසල කර්මයක් වෙන්නේ නෑ. ඒක තමයි කර්ම න්‍යාය. මේක තථාගත දේශනාව නැතුව ජෛන මහා වීරගේ කතා කිව්වට වැඩක් නෑ.
ඉතින් ත්‍රිපිටකයක් තිබ්බට කියවන්නේ අභිධර්මයේ මෙලෝදයක් ඉගෙනගෙන නැහැ. කොහෙන් හරි ඉගෙනගෙන තියෙන්නේ සමහර වෙලාවට මොකක් හරි වෙන එක.